Hello guys, අද අපි රිවිව් කරන්න යන්නේ CT Toys Wolverine. Wolverine කියවට Wolverine නෙවෙයි එක. Wolf. What did he say? මොඩල් නම් දෙක ඇවිල්ලා 0.96 CT Toys 6 inch tall. අනේ ඔය එක දිග්ගයනේ. Side view එකේ ඔයාලට normal action figure එකේ රූපයක් දකින්න පුළුවන්. ඊට පස්සේ close up shot ටිකකුයි ඔයාලට හම්බෙන accessories උයි මේකේ පෙන්නලා දීලා තියෙනවා. CT Toys කියන්නේ Mayfix original brand එකට හදපු Chinese knockoff brand එකක්. but මම මේක ගත්තේ Daraz එකකින්. ඔයාලට Daraz එකකින් අඩුවටම ගන්න පුළුවන් හොඳම Wolverine action figure එක කියලා මට මේක කියන්න පුළුවන්. අපි අරලා බලමු. Nice. ඔයාලට action figure එකත් එක්කම හම්බෙනවා action base එකක්. ඒක ඔයාලට පොඩ්ඩක් මෙහෙම තද කරන්න තියෙන්නේ. හරි. ඒ විදිහට ඔයාලට action base එකක් හම්බෙනවා ඒකෙන්ම. අපි යන action figure එකට. ඕකේ. මෙන්න අවුලක් නැහැ. A few moments later. මේ action figure එක ඔයාලා බලලා තියෙන 1992 ආව X-Men cartoon series එක සිරස ගියා එක ඩබ් කරලා මේ විදිහට action figure එක බලා ගන්න පුළුවන්. articulation අපි check කරමු. articulation මුලින්ම ඔළුව ඔයාලට මේ විදිහට හරවන්න පුළුවන්. උඩ පහළ බලන්න පුළුවන්. side view එකෙන් ගත්තාම මෙහෙම. හරි. costume එකේ part එක මේක ඔයාලා දැකලා ඇති Wolverine ගේ shoulder pads. ඉතින් ඒකයාගේ arm එකේ back එකට තමයි high වෙලා තියෙන්නේ. හොඳ articulation එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. බඩ හරියෙන් හොඳට නෙවෙනවා. ඒ වගේම උස්සලා බලන්න පුළුවන්. nice. it's damn good. කකුල ගත්තාම මේ විදිහට articulation එකක් අපිට බලන්න පුළුවන්. ඔයාලට වෙනවා මෙයාලගේ Wolverine trunk එක ඒක හදලා තියෙන soft plastic වලින්. ඔයා මොකක් හරි pose එකක මේක තියාගෙන වැඩි කාලයක් ඉඳින්න එහෙම ඔයාලට දකින්න පුළුවන් මේ soft plastic එක ඇදපුද වෙලා තියෙනවා. බලත් හොඳ articulation එකක් තියෙනවා. double joint තියෙන්නේ. කකුල් වල double joint තියෙන්නේ. ඊට අමතරව action figure එකත් එක්ක හම්බ වෙනවා accessories ටිකක්. අපිට Wolverine ගේ mask එක නැති ඔළුව හම්බ වෙනවා. ඔයාලට පේන ඇති කොහොමද details කියලා. ඊට පස්සේ mask එක තියෙන angry look එක තියෙන තාමතර ඔළුවක් හම්බ වෙනවා. ඊට පස්සේ mask එක අපි ඒක දාලා බලමු. මේ විදිහට අපිට ඔළුව ගලව ගන්න පුළුවන්. mask එක මෙහෙම දැම්මා. ඔළුවත් මෙහෙම දැම්මා. Nice. relax hand දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව Wolverine ගේ නැතුවම බැරි claws. ඔයාලට මේ claws වල හොඳ metallic look එකක් දකින්න පුළුවන්. ඒකට පොඩි අවුලකට තියෙන්නේ
මේ ක්ලෝස් ටික වැඩි. ඒ කියන්නේ කැරක්ටර් එකට සාපේක්ෂව සහ මුළුරින්ගේ ඇනටොමි එකට සාපේක්ෂව මේ ක්ලෝස් එන්නේ. මෙතන ආර්ම් එකක් සින්ගන්නේ. කියලා බලුවම පස්සේ ක්ලෝස් දෙකයි අතර වඩා. ඒක විතරයි මේ ඇක්ෂන් ෆිගර් එකේ තියෙන ලොකුම අවුල. ඒ වුණත් අඩු ගානකට මෙච්චර හොඳ ඩීටේල් තියෙන ඇක්ෂන් ෆිගර් එකක් වාල්ට ගන්න පුළුවන් ඉන්නේ CT Toys එකෙන් විතරයි. බ්‍රෑන්ඩඩ් ඒවා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. low budget and broke as ඔයාලට අර අතේ වෙනස සෑහෙන හොඳට බලා ගන්න පුළුවන්. මෙතනයි තියෙන වෙනස. ඔයාලට හිතන්න පුළුවන් කොහොමද අත්තලා මෙච්චර කඩු What did he say? ක්ලෝස් ටිකක් මේ හතස්සේ තියෙන කියලා. එච්චරයි මේක අවුලකට කියලා තියෙන්නේ. එහෙනම් ඇත්තටම කියන්නේ අවුලක් නැහැ. ඔයාලට හිතන්න පුළුවන් මේක ඇක්ෂන් බේස් එකක් නැතුවම කිලින් කරගන්න පුළුවන්ද කියලා. ඕ වෙලා. ඔය කරගත්තේ. අපි වලම පෝසස් ටිකක් නේ. Oh shit. Oh shit. පොඩි ලූස් කේස් එකක් තියෙනවා. ඔයාලා කොහොමද බජට් ගන්න ඇක්ෂන් ෆිගර්ස් වලට මේ වගේ දේවල් එන්න පුළුවන්. ආයි මේක ඉතින් හදාගන්න පුළුවන් කොහොමත් ඒකට පොඩි තදක තියෙනවා ඕන වෙනවා. ඒක ෆික්ස් කරගන්න හැටි අපි ඉස්සරහට බලමු. සබර කරන්න